හායි කොහොමද හැමෝටම හොඳයි. ඉතින් වැඩි කතාවක් නැතුව යමු ස්ටෝරි එකට. මේ කතාව හරියටම කියනවා නම් අනුරාධපුර මයි අපේ මාමයි ගියා මගේ කම්පැනි මම කම්පැනියක් නඩත්තු කරනවා. ඒ කම්පැනියේ මීටිමක් තිබ්බා. ඒ මීටිමට තමා අපි ගියේ. ඒ කියන්නේ මගේ මාමයි තමා ගියේ. වෙන කවුරුත් හිටියේ නෑ. මගේ මාමා ඉතින් මට සපෝට් එකක් දෙනවා. ඒ වෙලාවේ මට වයස අවුරුදු 27යි. ඉතින් යාළුවෝ හැමෝම යන් ඉතින් ස්ටෝරි එකට. ඉතින් දවසක් අපි උදේන්ම ගියේ බස් එකෙන්. පිටත් ගියා වාහනේ යන්න බැරුව ගිහින් අපි බස් එක යන්නේ ලේසියින්ද බස් එකේ මම මාමයි ගිහලා පහුවදා උදේට තමයි මීටිම තියෙන්නේ. ඉතින් අපි වේල පහින් දවසක් ගියා. එහෙනම් උදේම අපි පිටත් වුණා. පිටත් වෙලා රෑ වෙනම හොටෙල් එකක අපි වෙනම ගිහිල්ලා හිටලා පහුවදා උදේට යන්න තමයි අපේ ප්ලෑන් එක. ඉතින් අපි ගිහිල්ලා හොටෙල් එකක් බුක් කරා. වෙනම රූම් ගත්තේ නෑ. එකම රූම් එකයි ගත්තේ. මොකද ස්පීඩම් වැඩි හින්දා. ඉතින් අපේ මාමයි ඉතින් මායි විතරයි. ඉතින් අපි රූම් එකක් බුක් කරගෙන එක කාමරේ තමයි බුක් කරේ. ඉතින් ඒකේ එක ඇඳයි තිබ්බේ. ඒක රූම් එක ඩබල් බෙඩ් එකක්. ඉතින් ගිහිල්ලා ඇඳුම් ටික ලගේජ් ඔක්කොම තියලා අපි වොෂ් එකක් දාන්න කියලා ගියා. ඉතින් මාමාට මං කිව්වා මාමා ගිහලා වොෂ් එකක් දාගන්න කියලා. ඊට පස්සේ මාමා වොෂ් එකක් දාගෙන ආවා. ඊට පස්සේ මං ගිහලා වොෂ් එකක් දාගෙන ඇවිල්ලා මාත් ආවා වොෂ් එකක් දාගෙන. ඊට පස්සේ කෑම එකක් ඕඩර් කරා. කෑම එක ඕඩර් කරලා දෙන්නත් එක්ක කෑවා. අපි කාමරේමයි තියලා කෑවේ. අපි එළියට ගියේ නෑ. කාමරේ කාලා ඉතින් ටිකක් වෙලා ඉඳලා අපේ කතා බහ කරගෙන පහුවදා මීටිමේ මොනවද කරන්නේ, මොනවද වැඩ තියෙන්නේ, මොනවද ප්ලෑන් එක කියන එක අපි දෙන්න කතා කරගෙන අපි ඉතින් ටිකක් වෙලා කතා කරලා අපි නිදාගත්තා. නිදාගන්න ගියා. ඉතින් මාමා කිව්වා මම පල්ලෙහා නිදාගන්නම්. තුව නිදාගන්න උඩ ඇඳේ කියලා. ඇඳ උඩ කියලා. ඒත් මාමා ඉතින් වැඩි හිටියෙක් ඉඳලා මං කිව්වා නෑ මාමේ ඔයත් එන්න ඇඳ උඩ නිදාගමු. හරි නෑනේ කියලා. ඒත් මාමා කැමති වුණේ නෑ. පස්සේ මම බල කරලා වගේ මාමට කිව්වා තව පාරක් මාමේ කමන්නේ ඇඳ උඩ ඇවිල්ලා නිදාගන්න එහෙම කියලා. පස්සේ මාමා කිව්වා හරි එහෙනම් දුවේ එහෙනම් නිදාගමු එහෙම කියලා. පස්සේ නිදාගත්ත දෙන්නත් එක්ක. ටික වෙලාවක් ගියා. පැයක් විතර මම හිතන වෙලාව එහෙම ඇති. පැයක් විතර යද්දී මාමා දන්නේ නැතුවම මගේ කකුල උඩට එයාගේ අත වැදුණා. පස්සේ මම ඒක ගණන් ගත්තේ නෑ. නිදාගෙන ඉන්න වෙලාවල ඉතින් වදිනවනේ. එහෙමයි කියලා. පස්සේ තව දෙපාරක් විතර වැදුණා. ඒක මගේ කුක්කු දෙක උඩට. පස්සේ මටත් නිකන් අමුත්තක් දැනුණා. පස්සේ මාත් අනිත් පැත්තට හැරිලා නිදාගත්තා. අපි නිදිමත හින්දා මටත් එච්චර ගානක් වුණේ නෑ. පස්සේ ටික වෙලාවකින් මට තේරුණා මාමාගේ ශිෂ්‍යනේ මගේ පස්ස පැත්තේ වදිනවා වගේ.
පස්සේ මම අනිත් පැත්තට පොඩ්ඩක් විතර ඉස්සරහට වගේ ටිකක් ඉස්සරහට වෙලා වගේ නිදාගත්තා. පස්සේ ටික වෙලාවකින් බලද්දි සිස්සිනේ ටිකක් ලොකු වෙලාව කියලා මට හිතුණා, ටිකක් නැගලා වගේ කියලා. පස්සේ මම ගණන් ගත්තෙත් නෑ ඉතින් මාමනේ එහෙමයි කියලා. ඒත් මට පොඩි ආසාවක් තිබ්බා මාමා කෙක බලන්න. ඒත් මාමනේ ඒකින්ද මම ඒක වැඩි පෙන්න ගත්තේ නෑ. මාත් ඉඳන් නිදාගෙන හිටියා. ඒ වගේ ටික වෙලාවක් යද්දී මාමා කොහොම හරි මාව අත ගන්න ගත්තා. මාමට තේරිලා කියන්නේ මහා පොඩි මොනවා හරි ආසාවක් තිබිලා තියෙනවා මාමට. කොහොම හරි මාමා මගේ පස්ස අත ගන්න ගත්තා. එහෙම කරගෙන ඉද්දි මගේ කුක්කු දෙකත් අත ගන්න ගත්තා. මම නිින්දෙන් වගේ හිටියේ. මාමා හිතලා තියෙන්නේ මට නිින්ද ගිහිල්ලා කියලා. මාටත් ඒත් වෙන්න ගන්න අමාරුයි. පස්සේ මම නිදාගෙන හිටියා වගේ හිටියා. මාමා මගේ පස්ස අතකද ඔහොම ඉඳියා. පස්සේ ටික වෙලාවකින් මාමා හිමීට මගේ පස්සේ හිල හිමීට දිව දැම්මා. දිවිනීට දිව දාලා රස කරන්න ගත්තා. ඉතින් මට ඕම කරද්දි මටත් ඉන්න බැරුව ගියා. ඊට පස්සේ මට ඉන්න බැරුව ගිහින් මාත් පොඩ්ඩක් සපෝට් එකක් දෙන්න වගේ. ඒත් මම නිදිමතින් වගේ තමයි හිටියේ. ඉතින් එහෙම ඉතින් මගේ කුක්කු ටික උරන්න ගත්තා. කුක්කු දෙක මෙරික උරන්න ගත්තා. මම ඒත් නිදිමතේ වගේ හිටියේ. ටික වෙලාවකින් මාමගේ ශිෂ්‍යයන් ලොකු වෙනවා මට තේරුණා. හොඳටම ලොකු මම හිතන හැටියට අඟල් 8ක් විතර. පස්සේ මාමා කරේ ඒක මගේ පස්ස හිලට හිමීට කෙල ටිකක් දැම්මා කියලා මට හිතුණා. මොකද සීතලට වගේ දැනුණා. හිමීට දාලා මගේ පස්ස හිලට දාලා බැස්සුවා. මටත් ඉන්න බැරුව ගියා. මාත් පස්ස පොට්ටක් උස්සලා කකුල් ටිකක් උඩ පළල් කරලා වගේ දුන්නා. මාමා ඉස්සරහා ඇතුළටයි පස්සටයි අරන් මට හොඳටම සැප දුන්නා. මටත් ඉන්න බැරුව මටත් ටික වෙලාවකින් මටත් යන්න ගියා. ඒ මට යනවත් එක්කම මාමටත් ගියා. මගේ පස්ස ඇතුළෙම ඇව්වා එයාගේ බඩු ටික. මේ ස්ටෝරි එක හොඳයි නම් සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න. එතකොට ඔයාලට තවත් වීඩියෝස් මම ගේනවා. Thank you.